නිකමට හිතලා බලන්න පොඩ්ඩක්. අපි ගිනි කූරක් පත්තු කරාම ඒ ගිනි කූර අපි අවසානට අල්ලන් ඉන්න ඕනේ අවසාන හරියෙන්. දැන් මේ අවසාන හරියෙන් අල්ලන් ඉද්දී අර පත්තු කරපු වෙලාවෙ ඉඳන් ඒ ගින්දර රස්නේ අපේ අතට දැනෙනවද නැද්ද? ඒ ගින්දර රස්නේ හොඳටම දැනෙනවා අපේ අතට. ඉතින් එතකොට ඕක පත් වෙවි යන්න මොකද වෙන්නේ? ගින්දර රස්නේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අඩුවීමක් වෙන්නේ නැහැ. ගින්දර මොකද අත ළඟට ඒ දැල්ලෙන සම්භාවිතාව වැඩි. ඉතින් අත ළඟට දැල්ලෙන සම්භාවිතාව වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? පිච්චෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කවදාවත් මේ පිච්චෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. මොකද ඒ ගින්දර සැර වැඩි වෙලා අපේ අත පිච්චෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ අපි යමක් හොඳයි කියලා අල්ලගත්තොත් ඒ කියන්නේ මේක තමයි හොඳම දේ. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් කරේ බැඳුනොත් එහෙම ආසාවෙන් චන්දරාගයටපත් වෙලා මේක හොඳයි සාරයි වටිනවා කියලා හරි මේ අපි යම් කිසි දෙයකට පුද්ගල වේවා ද්‍රව්‍ය වස්තු වේවා මොකක්ම හරි දෙයකට වටිනාකමක් දුන්න වෙලාවෙන් නම් මොකද වෙන්නේ? අර ගිනි කූර පත්තු කරපු වෙලාවෙන් නම් අතට රස්නේ දැනෙනවා වගේ යමකට වටිනාකමක් දුන්න වෙලාවෙන් නම් අපේ හිත පිච්චෙන්න පටන් ගන්නවා. ඒ වටිනා කියන දේ ලං කර ගන්න ඕනේ කියලා. නේද? ඒක වෙන කවුරුහරි ගණේ කාට හරි හිමි වෙයි මට හිමි වෙයි. ඔන්න ඔය බයෙන් දුකෙන් අපි නිතරම දැවෙනවා තැවෙනවා. ඒක තමයි අර ගිනි කූර පත්තු කරපු වෙලාවේ ඉඳන් අත පිච්චෙන්න පටන් ගන්නවා කියන අතට රස්නේ දැනෙන්න පටන් ගන්නවා වගේ. ඒ ගිනි කූර ඒ දැල්ල ටික අපි කියන්නේ ටිකක් වෙලා යද්දි ටික ලං වෙනවා. ඉතින් ඒ ලං වෙද්දි පිච්චෙන ප්‍රමාණය වැඩි යන ඒ වගේ අපි යමකට වටිනාකමක් දුන්නට පස්සේ දුන්න මොහොතේ නම් අපි ඒ දේ ඈඩ් කරන්නේ නැහැ නේ කවදාවත්. වටිනාකමක් දුන්න දේ ලං කරගන්න හදන. ඉතින් ලං කරගන්න සැප නෙමෙයි ඉන්නේ ගිනි. ඉතින් ඒ ගිනි කූර පත්තු වෙවි අතර ගින්දර ගෙනත් දෙනවා වගේ. අපි යමකට බැඳුනට පස්සේ වටිනාකමකින් ඒ වටිනා කියන දේ අපිට සැප දෙනවනේ මේ ගින්දර දෙන්නේ. ඉතින් ළඟ තියෙන දේ අපිට බයක් නැද්ද මේක නැති වෙයි කියලා? මේකට මොකක් හරි වෙයි කියලා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මේක නැති වෙයි කියලා කවදා හරි දවසක මේ අපි ලං කරගත්ත හැමතේම අපිට නැති වෙනවමනේ දවසක. ඉතින් ඒ දවස් අපි දන්නේ නැති නිසා අද ඉඳන් අපි තැවි ඉන්නවද නැති වෙයිද කැඩෙයිද බිඳෙයිද කඩයිද බිඳෙයිද වෙනසෙයිද වැහැරෙයිද හොරු වරයිද පැහැර ගනීද මට නැති වෙයිද මොකක් හරි මේ ස්වභාවික විපතක් එයිද මිනිස්සු ඇවිල්ලා කරදරයක් කරයිද මේක අරන් යයිද. ඉතින් ඔය පුදුමාකාර දුකකින් බයකින් පෙළි ඉන්නවා. ඉතින් ඕක තමයි ගිනි කූර උපමාවට අරගෙන අපේ ජීවිතේට අපි සසඳලා බලන්න ඕනේ. ඉතින් ගිනි කූර පත්තු කරපු වෙලාවෙ නම් අතට ගිනි රස්නේ එනවා වගේ. ඒක ලං වෙද්දි ගින්දර රස්නේ වැඩි වෙලා පිච්චෙනවා වගේ. අපිත් යමකට වටිනාකමක් දුන්න වෙලාවෙ ඉඳන් ඒක අපි පිච්චෙන්න පටන් ගන්නවා. ඉතින් වටිනාකම දීලා ලං කරගන්න පිච්චීම මිස සතුට කියන එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඕක තේරුම් ගන්නයි ඕනේ. ඉතින් ඕක තේරුම් අරන් මේ සසරේ හැටි ඒ වගේ පොඩි උපමා මේ සබදාමේ ඕන තරම් තියෙනවා. අපි අපේ ප්‍රඥාව අපි නිතර අපි මේ දේවල් ගැන හිතලා අපි මේ ධර්මයේ නිතර මෙනෙහි කරලා ධර්මයේ නිතර ශ්‍රවණය කරන ගත්තාට පස්සේ අපේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රඥාව වැඩුණාට පස්සේ මේ හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න පුළුවන් නිවන කියන්නේ මොන වගේද කියලා. ඉතින් ගිනි කූර එච්චර රස්නේ දෙන්නේ අපි අල්ලන් ඉන්න තාක් කාලෙ. ওই ගිනි කූර ඇතෑරියට පස්සේ එහෙම රස්නයක් නැහැ. ඉතින් ওই ගිනි කූර එච්චර රස්නේ දැන් අපිට කවුරුත් කියන්න ඕනේ නැහැ ගිනි කූර පත්තු කරලා දුන්නාට පස්සේ ඔක අතාරින්න කියලා. පිච්චෙන ප්‍රමාණය වැඩි වෙද්දී අපි ඒක අතහැරලා දානවා. අතාරිනවා කියන අත්හැරිලා යනවා. ඉතින් අන්න ඒ වගේ මේකේ යථාර්ථය අපිට ධර්මයෙන් කවුරු හරි කියලා දුන්නාට පස්සේ අමුතුවෙන් මේක අපිට පිච්චෙන්න පටන් ගත්තේ අමුතුවෙන් කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ අතාරින්න කියලා. නිකම්ම අත්හැරෙන්න පටන් ගන්නවා. කවුද කැමති පිච්චි. ඉතින් ඒ නිසා ඒ අත්හැරීමේ සුවේ උදේ ලෝකේ අසාරත්වයක් නිවනේ සාරත්වයක් කියන්නේ ඒ අල්ලන් ඉද්දි එච්චරට ගිනනවා. අත්හැරන තැන කොච්චර සුවද කියලා බලන්න. ඒක තේරෙනවා ධර්මය අවබෝධ වෙද්දී. ඒකයි කියන්නේ නිතරම බණ අහන්න කියන්නේ.